සුබ දවසක් කියදුවනේ. අද නම් අපේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට නියම සැපක් දෙන්න යන්නේ. අපි යනවාද දිබිල තියෙන නියමලාර පොට්ටයකට. ඒක ගිහිල්ලා අපි බාබකියු පාරක් දාලා ඔයාලටත් ඉතින් ඇවිල්ලා මෙහෙ සැපක් ගන්නවා නම් එන්න පුළුවන්. දිබිල තමයි මේක තියෙන්නේ. වීඩියෝ එක ඉස්සරහට යනකම් බලන්න. අපි ඔයාලටත් සැපක් දීලා අපිත් සැපක් කරගෙන යන්නේ. ඔන්න ඉතින් ඉන්නවා අපේ මල්ලි කෙනෙකුත් ඉතින් බහිනවා. මේක තමයි මේ හැංගිලා තමයි මේ පොට් එක තියෙන්නේ. ඉතින් දිබිල කිව්වොත් ඔයාලා දන්නවනේ අලවල්ද ගංගොද හැම එකක්ම තියෙනවා. හරිද? දැන් අපේ කට්ටියක් එක්ක මෙහෙ බයින්ද දැන් ඉතින් පොඩි කවටෙන්ද වගේ යන්නේ. හරි. වීඩියෝ ඉස්සරහට යනකම් බලන්න අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න, like එකක් දාන්න. තවත් මේ වගේ සැප ගන්න කැමති අයද share කරන්න කියලා කියමින් අපි යමු වීඩියෝ එකේ ඉස්සරහට. කතාවෙන් කතාවෙදින් මට මේ සුන්දර තැනේ නම කියන්න බැරි වුණා. මේකට තමයි කියන්නේ ප්‍රාණවල කියලා. බිබිල තියෙන ලස්සනම නාන තැනක්. දැන් අපි ඉස්සෙල්ලා කෝඩු ටික කපලා බබකියු දාන්න ලෑස්ති කරගත්තා. ඊයස් අපේ පොඩි එකා මේ කුකුලා වතුර දාලා හොදන්න කිව්වම මේ ඒක වැලේ දාලා ඊට පස්සේ ඉතින් කොල්ලා හොකට හේදුවා. ඊට පස්සේ ඉතින් කුකුලා කපලා හොදි මාළු ටික අල්ලන්න ගන්නට කපලා ගත්තා. ඊළඟට තමයි අපේම කියලා මිශ්‍රණයක් හදාගෙන යන්නේ. ඉස්සෙල්ලා අපි මේකට මිරිස් කුරු ටිකක් දාවා. ඊට පස්සේ ඒකට ලුණු ටිකක් වැඩිපුර දැම්මා. මොකද කුකුලෙක් මේ ඉන්න හින්දා. ඊට පස්සේ අපි මේකට ගම් මිරිස් කුරු ටිකක් දාලා හොඳට හිගිරියක් එහෙම දාලා හොඳට අනාගත්තා. ඊට පස්සේ වැඩිපුර පොල් තෙල් ටිකක් මිශ්‍රණයටම දාගෙන කුකුලගේ ගෑවා. ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම කුකුලගේ ගාලේ වල කුකුලවත් ලස්සන්ට අපි ගැට ගහලා දීලා අපිට එද්දි ගේන්න බැරුණා නෝලා. අපි ඉතින් ගහක තිබ්බ ස්වාභාවික වැලකින්මයි මේව කරගත්තේ. ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම කුකුලා බාබකියු දාන්න තමයි පටන් ගත්තේ. ලී එක ගහලා යටින් ගිනිමැලයක් එහෙම දාලා ඒත් නේ පොඩි කාට තේරෙන්නේ එළවලු ටික හොදන්න කිව්වම මේක වතුරේ දාලා පා කරනවා. ඊට පස්සේ ඉතින් අය හොඳට හොදලා අරගෙන අපි කපන්න පටන් ගත්ත එළවලු ටික. ඊට පස්සේ අපි තක්කාවි ගෙඩියක් රසටයි ලස්සන්ටයි දෙකටම හරියන්න ලස්සන්ට කපා ගත්තා. ඊට පස්සේ අපි කෙලින්ම මාළු පිරිස් කරල් දෙයක් කපා ගත්තා රසට. ඊට පස්සේ අල ගෙඩියක් කපා අල ගෙඩියක් කියන අල ගෙඩිය හතරක් විතර කපා ගත්තා. ඊට පස්සේ අපි රසමුව කෙලින්ම දාගත්තා බීරුව. ඔයාලා පේනවා කියලා ලස්සනට අපේ කුකුලා බේක් කරලා තියෙනවා. ආයෙත් මාර විදියට රස පාදක් තියෙන්නේ. අපි රොටිත් ගෙනාවා මේකත් එක්ක කන්න. ඒකත් අපි ඉස්සරහට පෙන්නන්නම්. ඒ වගේ මොන බලන්න ඇතිනේ අපි ඊළඟට බලමු මේකේ රස. ඇත්තටම මේක මාර රසයි. මොකද මේක නියම බේක් කරලා තියෙන ඇතුළෙන් එහෙම. ඔයාලත් ඉතින් කැමති නම් මේ වගේ ලස්සන කැලෑවකට ඇවිත් සුන්දරත්වයේ විදමින් නානගම චිකන් කෑල්ලක් කාලා ඔය මොන හරි රොටියක් එහෙම කාලා යනවනම් අනිවාර්යෙන් මෙන්න මේ දිබිල තියෙන පොට් එක